හෙලෝ සෙට් එක කොහමද? මගේ අලුත්ම රීල් එක අද ආවා. අන්බොක්සින් කරන්න යන්නේ. මේක ඇවිල්ලා Daiwa SVTW 103XH කියන මොඩල් එක තමයි මේ. දැන් ආයේ මට defects box එක ගොඩක් පොඩි. අතරම කිව්වොත් රේල් එක SV කේ 2025 අලුත්ම රේල් එක. බර පැක් කරලා තියෙනවා ඒගොල්ලෝ. TWJB unbox කරනවා. catalog සේරම ඩී තියෙනවා QR එකත් එක්කම. එන්න reel එක ස්රෝඩක් තියෙනවා. QR එක විස්තරය කිව්වොත් මේ ටික තමයි විස්තර තියෙන්නේ. පැහැදිලිවම තියෙනවා. ඩ්‍රැග් එක නම් කිලෝ 5ක ඩයිවෝ වල කිලෝ 5 6 ඒ වගේ තමයි ඉන්නේ. එතකොට ලයින් කැපැසිටි කිව්වොත් මේ ටික තමයි තියෙන්නේ. නයිලෝන් ඒ කියන්නේ නිකන් අපි ෆ්ලෝරෝ කාබන් නැතුව ෆ්ලෝරෝ කාබන් හරි මොනවා හරි සොෆ්ට් ලයින් කිව්වොත් ඒ කියන්නේ අපි නෝමල් ලයින් කිව්වොත් මේ ටික ගහන්න පුළුවන්. මේ මිලිමීටර ගානේ මේ සීන් එක තමයි මේ තියෙන්නේ. PE ලයින් කියන්නේ ඇවිල්ලා බ්‍රේඩඩ් ලයින්. ඒක තමයි බ්‍රේඩඩ් ලයින් එක. ගහන්න පුළුවන්. තියෙන ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ මේඩ් එක ගැන කිව්වොත් මේඩ් ඉන් තායිලන්ඩ්. මම මේක ගැන විස්තරයක් කියන්නම්. මේ රීල් ඒ කියන්නේ මේ Daiwa මේ රීල් එක ජපාන් වල නෙමෙයි තියෙන්නේ. made in Japan මෙතන ගහලා තියෙන ටෝකියෝ ජපාන් කියලා මං හිතන්නේ මේ ඇසෙම්බලින් වෙන්නේ නැති එක. මං හරියට දන්නේ නැහැ. ඒ වුණාට මේ රීල් එක මේ Daiwa මේ Tatula SVTW 103 කියලා තියෙනවා. ආයි 100 කියලා එකක් තියෙනවා. ඒක රීල් එකක්වත් මේ එකක්වත් ජපාන් නෙමෙයි ගහන්නේ. ඔක්කොම තායිලන්ඩ් එන්නේ. ඊළඟට eBay යනම් මම වෙබ්සයිට් බලපුවාම ඔක්කොම අපිට ඩිලිවර් කරන්නේ ජපාන් වලින්. ඒ වුණාට මේ තියෙන්නේ ඔක්කොම විස්තරේ ඔක්කොම විස්තර ටික තියෙන්නේ මේ තායිලන්ඩ් කියලා තමයි තියෙන්නේ. මෙන්න තායිලන්ඩ්. මේවා ජපානට යවන රීල් නෙමෙයි. ජපානට ගහන රීල් නෙමෙයි. මේවා ජපාන් වල නැහැ. ඇත්තටම හොයලා බැලුවාම නැහැ. මං හොයලා බැලුවා. ගොඩක් විස්තර වලට මං හොයලා බැලුවා නැහැ. ඇත්තටම මේ ජපාන් වල ගහන එකක් නෙමෙයි මේක තායිලන්ඩ්. එහෙම තමයි Daiwa එකේ මේ රීල් එකේ ඉන්නේ මේක ජපාන් වලට ගහන එකක් නෙමෙයි. wow රීල් එක ස්පීඩ් එක මෙතන තියෙනවා.
එතකොට මේකේ ඩ්‍රැග් එකේ ඩ්‍රැග් එක මෙතන පේනවා ඔයාලට. ඩ්‍රැග් එකේ විස්තර මෙතන තියෙනවා. ඉතින් ඩ්‍රැග් එකේ විස්තරේ ඩ්‍රැග් එකේ විස්තරේ මේකේ බ්‍රේක් සිස්ටම් එක ඇත්තටම ගොඩක් හොඳයි. බ්ලැක් කෑෂ් වෙනවා ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ගොඩක් අඩු කරලම තමයි මේකේ බ්‍රේක් සිස්ටම් එක දාලා එවන්නේ. මම නම් සාමාන්‍යයෙන් කවගේ කලින් රීලෙත් පාවිච්චි කරේ 5ට වගේ දාලා තමයි. මොකද මම ගොඩක්ම අඩු කරේ නෑ. මොකද මම ඇඟිලි තියාගෙන කාස් කරද්දි කොහොම බ්ලැක් කෑෂ් කරනවා අඩුයි. මම ඒක ගාන හදාගෙන හිටියේ. එතන සීරියල් එකක් තියෙන එක හොරලා මොකක් හරි ඇති මම හිතන්නේ. මම තාම බැලුවේ නෑ. ඇත්තටම එහෙන ස්මූත් වීල් එක. මාරු ස්මූත් එකක් තියෙනවා. බලමු ඉතින් අල්ලලාම තමයි බලන්න ඕනේ කොහොමද කියලා. මේකේ බ්‍රේක් සිස්ටම් එක අඩුම කරා. කාන් ස්පූල් එක එතරම් හොඳට තියෙනවා. මම එච්චරම අඩු කරන්නේ නැහැ. මම කොහොමද දානවා 5ට වගේ තමයි දාලා තියෙන්නේ. දාලා තියෙනවා. හොඳයි ඇත්තටම මේගොල්ලන්ගේ ඩයි වෙලාගේ මේක ඔයාලා දන්නේ නැති ගොඩක් දුරට මෙතන ටික එක පල්ලෙහාට දාපුවම පේනවා TWS එකේ එතන ලයින් එක ඒක තියෙනවා. එහෙම තමයි ස්පූල් එකේ විස්තරේ ගහලා තියෙනවා. මොකද්ද කියලා. දැන් අතරම හොඳ රීල් එක 2025 ගහන අලුත්ම රීල් එක තමයි මේක. බයි වෙලාගේ 2025 ගන්න මේක 103 රීල් එක ආවා. ඒ වුණාට මේක අලුත් මොඩල් එක 2025 ගහන එක. ඔන්න එහෙනම් මගේ බ්‍රෑන්ඩ් නිව් අලුත්ම රීල් එක